Welcome to Hashiko Japanese Language Center. こんにちは、皆さん。ඔන්න අද ජපන් පාඩතුලින් මං ඔයාලට අරගෙන ආවේ ජපන් භාෂාව හැඳින්වීම කියන මාතෘකාව. මේ මාතෘකාව යටතේ ජපන් භාෂාව කියන්නේ මොන වගේ භාෂාවක්ද? ඒ වගේම ජපන් භාෂාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක ගැනත් මං අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. はい、じゃあ皆さん、これから始めましょう。ඉතින් ළමයි ඔන්න මුලින්ම කියන්න ඕනේ පොදුවේ ගත්තට පස්සේ මේ ජපන් භාෂාව කියන්නේ ව්‍යාකරණානුකූලව සිංහල භාෂාවට ගොඩක් සමීප භාෂාවක්. ඒ වගේම ජපන් භාෂාව තුළ අපිට ලිංග භේදයක් හඳුනගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රීලිංග සහ පුරුෂ ලිංග කියලා ලිංග භේදයක් ජපන් භාෂාව තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සර්වනාම පදවල හැරෙන්න අනිකුත් නාමපද සියල්ලටම ඒක වචන සහ බහුවචන කියලා ભેදයක් බලපාන්නෙත් නැහැ. ඔන්න ඔය කියන විශේෂ කරුණු කාරණා කිහිපය තමයි ජපන් භාෂාව අධ්‍යයනය කරනකොට අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම ජපන් භාෂාවේ භාවිතා කරන ලිවීමේ ක්‍රම 3ක් අපිට හඳුනගන්න පුළුවන්. අපිට පුළුවන් ඒවට ජපන් භාෂාවේ හෝඩි කියලත් කියන්න. මෙන්න මේ ලිවීමේ අක්ෂර කොටස් 3යි. පළවෙනි එක හිරඟනා හෝඩිය. 2 කතකනා හෝඩිය. 3 කන්ජි කියන අකුරු විශේෂය. දැන් මං මුලින්ම ඔයාලත් එක්ක කතා කරන්න තෝරගන්නවා හිරඟනා හෝඩිය. මේ හිරඟනා කියලා කියන්නේ ළමයි ජපන් භාෂාව තුළ උපත ලද වචන ලියන්න පාවිච්චි කරන අක්ෂර විශේෂය. ජපන් භාෂාවේ උපත ලබලා තියෙන ඕනම වචනයක් ලියන්න අපිට පුළුවන් හිරඟනා හෝඩිය පාවිච්චි කරන්න. දෙවැනි හෝඩිය තමයි කතකනා. කතකනා හෝඩිය අපි භාවිතා කරන්නේ ළමයි විදේශ රටවල් වලින් ආපු වචන ලිවීම සඳහා. 3 කන්ජි. කන්ජි කියලා කියන්නේ ජපන් භාෂාවේ භාවිතා වෙන රූපාක්ෂර විශේෂයක්. එදිනෙදා පාවිච්චි කරන කන්ජි වලට පුළුවන් අපිට කියන්න තෝයෝ කන්ජි කියලා. ඔයා A level, O level, එහෙමත් නැත්නම් JLPT, NET ඔන්න ඔය කියන ඕනම විභාගයකට ජපන් භාෂාව අධ්‍යයනය කරන දරුවෙක් නම් ඔයාට මේ කන්ජි කියන රූපාක්ෂර විශේෂය ඉගෙන ගන්න ලැබෙනවා. එහෙනම් මං හිතනවා ඔයාලා හැමෝටම අද මං මේ ජපන් පාඩම තුලින් කියලා දීපු හැම දෙයක්ම තේරෙන්න ඇති කියලා. අදට මම ගිහිල්ලා එන්නම් ඉක්මනින්ම තවත් පාඩමක් ඇසුරෙන් ඔයාලා හමු වෙන්න එනවා. මිනාසං සයනාරා